මුලින්ම හරිම සතුටුයි කණ්ඩායම ජයග්‍රහණය කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඊට පස්සේ මට ලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් සතුටුයි. මම හිතන්නේ මුලින් අපි හොඳ ආරම්භයක් ලබා ගත්තා. ඊට පස්සේ ස්පෙෂලි සෑම් හාපර් එපාර අපි මම හිතන්නේ විකට් දෙකක් ගියාම පොඩි අමාරු තත්ත්වයක් තිබුණා ඒ වෙලාවේ. නමුත් සහන් ආරච්චිගේ මමයි පුළුවන් වුණා මටයි හොඳ පාර්ට්නර්ෂිප් එකක් දාලා මම හිතන්නේ මේකේ පාස් ස්කෝර් එකට වැඩිය ස්කෝර් එකක් අපිට ගන්න පුළුවන් වුණා. මම මැදදී හිතුවේ 170ක් 80 කට ලං කරගත්තොත් හොඳ ටෝටල් එකක් වෙයි කියලා. නමුත් ඒ පාර්ට්නර්ෂිප් එක නිසා ඊට පස්සේ දසුන් ඇවිල්ලා මම හිතන්නේ දසුනුත් නවාසුත් ඉනින් එක හොඳටම ඉවර කරා. මම හිතන්නේ අලුත් බෝලින් බෝලේ හොඳට ආවා. නමුත් අපි දැක්කා පන්දු වාර දෙකක් තුනක් යද්දී දඟපන්දු යවන්නන්ට සහයෝගයක් තිබුණා කාඩුල්ලේ. ඉතින් ඔවුනුත් හොඳට පන්දු යවුවා. නමුත් මම හිතනවා සහන්ටත් මටත් පුළුවන් වුණා ඒ වෙලාව හොඳට මැනේජ් කරගන්න. මම හිතන කණ්ඩායමක් විදිහට අපි ටාගට් කරන් හිටියේ ඒක. ටාගට් කරන් හිටියට ඒ වෙද්දි මම හිතන්නේ හොඳම දේ හොඳ ප්ලැට්ෆෝම් එකක් සෙට් වෙලා තිබුණේ. අපි දෙන්න ටික වෙලාවක් බැට් කරලා සෙට් වෙලා හිටියේ. ඉතින් ඒක තමයි හොඳම දේ එතන අපිට වුණ දේ. මොකද අපි පවර් බ්ලාස්ට් උනත් අලුත් පිටිකරු දෙන්නෙක් හිටියොත් ටිකක් අමාරුයි එතෙන්දි ගහන්න. මොකද එක ෆීල්ඩ් එකේනයි එක්ස්ට්‍රා රින් එකේ ඉන්නේ. ඉතින් ඒ පාර්ට්නර්ෂිප් එක නිසා අපිට මම හිතනවා ඒක ලොකු වාසියක් වුණා කියලා. ගෝල් කරන්න ගත්තොත් බෝලිං ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒක මොන වගේ ඇඩ්වාන්ටේජ් එකක්ද ඕල් රවුන්ඩර්ස් ගොඩක් ඉන්නවා? මම හිතන්නේ ටූර්නමන්ට් එක පටන් ගන්න කලිනුත් අපි සාකච්ඡා කරද්දි කණ්ඩායමත් සමග දසුනුත් කෝචුත් අපි ඔක්කොම කිව්වේ අපිට බෝලිං ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒක අපිට හොඳටම පේනවා. ඉතින් අවශ්‍ය තනතිරුවට අවශ්‍ය බෝලිං ඔප්ෂන්ස් තියෙනවා. අපේ මම හිතන්නේ අපි කරන්න ඕන දේ තමයි පිටිකරු විදියට සාර්ථක වෙලා හොඳ ටෝටල් එකක් දාන එක. මොකද බෝලිං ඔප්ෂන් අපිට හොඳට තියෙන නිසා. ඉම්පැක්ට් රෝල් එක ඇවිල්ලා තියෙනවා ෆීල්ඩ් එකට. ඒකත් එක්ක මොකද හිතන්නේ ශමාලින් ඉම්පැක්ට් ප්ලේ විදියට ක්‍රීඩා කළා කඩුව හතරක් දාගත්තා. මොකද හිතන්නේ ඉම්පැක්ට් රෝල් එක ෆීල්ඩ් එකට? ඒක රටක් විදිහට මම හිතන්නේ අපේ ක්‍රීඩාවට හොඳයි. මොකද එතකොට අපිට එක්ස්ට්‍රා ක්‍රීඩකෙක් ක්‍රීඩා කරවන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම පෞද්ගලිකව හිතනවා ඉම්පැක්ට් ප්ලේ එක ගෙනාවත් අපේ ක්‍රීඩකයන් 8 දෙනෙක්ට ක්‍රීඩා කරන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා. මොකද මම දැක්ක විදේශීය ක්‍රීඩකයන් 5 දෙනෙක් ක්‍රීඩා ගන්න පුළුවන් 12න්. නමුත් අපිට මම හිතනවා වැදගත් වෙයි කියලා අපේ 8 දෙනෙක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණා. Well batted first. How would you assess the conditions first in the first innings? It seemed like from the outside that there was a little bit of assistance for the fast bowlers, but it was not there much for the spinners. So how would you assess the conditions? I think my point of view is there was assistance for spinners after I think third or fourth over if I'm not mistaken, and especially we got a good start. Sam Harper batted really well, and I think first 3 overs we got more than 35 runs. I think it was the platform that he set, and after that Jaffna team came back really strong and got 2 wickets, and that's the stage that we were struggling a little bit, but after that myself and Sahan could manage really well through that innings. And whose call was it to give the ball to you? Was it Dasun's call or was it yours call? Because Bhanuka is generally a very good player of spin. I think it's captain's call, and he asked me and I said yes. It was definitely a game-changing move. Thank you. Last question. Miraz played very slow innings. What was the plan at that stage? I think these kind of things could happen because we saw that star spinning, and we just want to drag the inning back to especially to Dasun and Nawaz to set a good platform, and I think those kind of things can happen, but after that Sahan and myself could manage to handle that period well. But what about Miraz batting? It can happen. This is a game, so next game he will come back really strong. Okay. Thank you guys. Thank you.